ග්ලෝ වෙලා ඔයා මොකක්ද මේකේ රහස කියන්න කලින් ඉතින් මාව සබස්ක්‍රයිබ් කරලා ඉන්න කොහොඳ ළමයි වගේ කවදටත් වැඩිය හරිම සන්තෝසෙන් ගෙදරාව සන්දේශකින් නිරාස මේ අහන්නේ මෙච්චරටම පිම්පාට ඕනේ කොහොමද කියලනේ තිදැස් එක බීච් ගිහින් රෙස්ටුරන්ට් එහෙමත් ගිහින් ආයි පාරේ රෝන්දයක් එහෙමත් දාලා ආවහම මෙහෙම සතුටු වෙන්නතුව කොහොම ඉන්නද නේද ඔයාසේ සන්දේසිට අයිතිවාසිකම් කියාගෙන එන පේසල ඔවුන් අදත් උදෙන් මෙවි සන්දේසිට තගයක් දානවා තමුසේ මගෙන් බේරෙන්න මන් දන්නේ නෑ මට මතක නෑ ඒව කියලා හරියන්නේ නෑ තමුසේ මගේ විතරයි මගෙන් තොරව තමුසට ජීවිතයක් තියෙන විදිහක් නැහැ මේ පේශලා යෙමේ ආදරින් බලෙන් ලබාගන්න බෑනි ප්ලීස් ඒක මතක තියාගන්න මේ උදෙන් මැවිත් මෙතන රණ්ඩු නොකර යන්න පේසල්ලගේ සද්දේ තම්බ දොයිතුවකට මායම් නොකරපු සන්දේශීක උත්තරය වුණි ඔන්නෝකනි වෙනදට සන්දේසිටත් එක්ක කෑම තුනක්ම දෙන අම්මා අද කෑම දෙකක් දෙද්දි තමයි තිදැස්ගේ දෝනි මේ අහන්නේ කෝ සන්දේසියාන්ටිගේ කෑම එක කියලා ඕන් ආය නම් සන්දේසිට එයා කෑම දෙන්නේ නැල්ලු අනේ අර ඔලිවියා ගෑණි කරපු වින්නැහියක් නේද හරි අපි නම් බලමුකෝ අද දවසේ මොනවද වෙන්නේ කියලා නේද එතකල් ඉතින් මාව සබස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ක්ලික් කරලා හොඳ ළමයි වගේ මාත් එක්ක එකතු වෙලා ඉන්නකෝ ගිහින් එන්නම් මම වගේ ආදරණීය වස්තු